බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ දැල්වෙන චිතකයේ වෙලාවේ චිතකයේ දැල්විලා ඉවරුණාට පස්සේ තමයි කියන උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනම වෙන් වෙලා ගියා. ඊට පස්සේ තමයි ද්‍රෝණ බමුණ ඇවිල්ලා මේව වෙන් කළේ. හැබැයි චිතකයේ දැල්වෙන මොහොතේ දැල්වෙන චිතකයට තමන්ගේ 이르දියෙන් තමන්ගේ ඒ අනුභවයෙන් දැල්වෙන චිතකයෙන් මේ ධාතුන් වහන්සේව ගත්තා කියනවා සරබූ කියලා මහරහතන් වහන්සේ නම. බුද්ධ නියමයෙන් සරබූ මහරහතන් වහන්සේ මේ ග්‍රීවා ධාතුන් වහන්සේව අරගෙන ඉන්දියාවේ ඉඳන් ලංකාවට 이르දියෙන් වැඩම කරලා ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ ලංකාවට මේ කලින් වැඩියනේ. ඒ වෙනකොට මහියංගනේ සෑය හැදිලා තිබ්බේ. කවුද හැදුවේ? බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු ඉල්ලගෙන ඒ ධාතුන් වහන්සේලා නිදන් කළා. සුමන සමන් දෙවියන් විසින් තමයි පළමු කොට මැණිකෙන් සෑය තැනුවේ. ඒ වෙනකොට හැදිලා තිබ්බ සෑය නැවත බඳවා තනනවා ග්‍රීවා ධාතුන් වහන්සේව නිදන් කරලා සරබු මහරහතන් වහන්සේ. පසු කාලීනව නැවත මේක කරා වැටෙනවා. දුටුගැමුණු මහරජතුමාගේ කාලේ මහරජතුමා යුද්ධයට යන්න මහවැලි ගඟ තරණය කළ යුතුයි. මහියංගනේට එහා පැත්තේ මහවැලි ගඟ මයිම තියෙන. තරණය කරන්න යනකොට දැක්ක ගරා වැටෙන සෑය. ඇහුවා කාගේද කියලා. දැනගත්තා. රාජාභරණ පැත්තකින් තියලා ආයුධ පැත්තකින් තියලා සෑය ළඟට ගිහිල්ලා පොරොන්දුවක් වෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ ඒකාන්තයෙන් මේ වෑයම් කරන්නේ රජකම් පිණිස නෙවෙයි. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාමයි. ඒ වෑයම මගේ පැතුම සත්‍යක් නම් මේ යුද්ධ ජය ගන්න මට ආශිර්වාද කරන්න කියලා. ඒක ජයගත්තොත් මම නැවත ඇවිල්ලා සෑය තනවල බඳිනවා. කිව්වා වගේම ජයගත්තා. නැවත පැමිණි වහා රජතුමා නැවත මේ මහියංගන සෑය ධාතුන් වහන්සේලා දැන් කළ නැවත බැඳා. පළමු කොට දෙවි කෙනෙකුන් විසිනුත් දෙවනු කොට ජීවමාන මහරහතන් වහන්සේ නමක් විසිනුත් දෙවනු කොට ලංකාව එක්සේසත් කළ මහරජතුමා විසිනුත් තැනූ සෑයක් වේ නම් මහියංගන සෑය විතරයි. මොන එක සැරයක් කර ගිහින් වැඳ ගන්න.